කල්න දිගින් දිගටම දැන් ගණන් උස්සන හැටි තමයි අපිට දකින්න ලැබුණේ. කල්නගේ වෙනස් වීම සහ චේතනාගේ ඇත්ත తත්වය. කල්නගේ අලුත් ලොක්කම සහ ප්‍රේක්ෂක අප්‍රසාදය. දර්ශනය ආරම්භ වන්නේ කල්න මෑතකදී පෙන්වන අධික උඩුක්කම සහ ගණන් උස්සන ස්වභාවය පෙන්වන අවස්ථාවකිනි. කලින් සිටි කල්නට වඩා දැන් ඔහු හැසිරෙන්නේ Taman සියල්ලන්ටම වඩා ඉහළින් සිටින බව සිතාගෙනයි. ඔහු චේතනාවත් පහත් කොට සලකන අවස්ථා අපිට දැක්ගත හැකියි. නමුත් ප්‍රේක්ෂකයින් වන අප හොඳින් දන්නවා කල්න මේ කරන්නේ తాවකාලික බලයක් පෙන්වන්න කරන රංගපෑමක් පමණයි කියලා. චේතනාගේ සැබෑ తත්වය සහ පරස්පරය. චේතනා මේ විදිහට කල්නට ඉඩ දීලා බලාගෙන ඉන්නේ ඇයි කියන එක මෙහිදී සාකච්ඡා කරනවා. චේතනා කියන්නේ ඇත්තට මේ තරම් ලොකුකමක් පෙන්විය යුතු හෝ පසුපස යා යුතු චරිතයක් නොවේ. ඔහුට තිබෙන වෙනස්ම අනන්‍යතාවයක්. නමුත් කල්න තමන් වටා ඔහු ඉහළින් සිටින බව පෙන්වීමට ගන්නා උත්සාහය නිසා චේතනා චරිතයත් කිසි පීඩාවකට ලක්ව ඇති බව පේනවා. මේ දෙදෙනා අතර ඇතිවෙන මේ අනවශ්‍ය තරඟයට කතාවට අහිතකර බලපෑම් ඇති කරනවා කියලයි මම කියන්නේ. අවසාන කාලයේදී කල්නගේ මේ මෝඩකම් නිසා කල්නට ඇත්තම කියනවා නම් අහිමි වේවි කියන කතාව ගැන තමයි අපි මේ වෙලාවේ කතා කරන්නට අවශ්‍යතාවයක් තියාගෙන ඉන්න ඕනි කියන කතාව ගැන. අද මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙනවා. ඒ වගේම කලන මේ වෙලාවේ කරන දේවල් හින්දා ඔය පොලාගේ ජීවිතේ හොඳක්ම වේවි කියන කතාව විතරයි මට අද වීඩියෝ එක හරහා ඔයාලට මතක් කරන්න සූදානම් වෙලා ඉන්න ඕනි කියන කතාව ගැන තමයි අද මේ වෙලාවේ මට කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඇත්තටම කල්න දිගින් දිගටම ගණන් ඉස්සුවත් මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ කියලා හැම තිස්සෙම වගේ කතා කරන්න අවස්ථාවක් හදලා දීලා තිබුණා නේද කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාලට මතක් කරන්න සූදානම් වුණේ. ඉතින් කොහොමනත් අවසානයේ චේතනා මෙන්න මේ වගේ තීරණයකට එන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. චේතනා හිතන්නේ මෙන්න මේ වගේ දෙයක් විතරයි. ඒ තමයි කල්න නිසා තමන්ගේ ජීවිතේට ඇති වෙලා තියෙන වේදනාවන් විතරයි. කල්න ගැන බලාපොරොත්තුවෙන් තවදුරටත් තමන් ඉන්න එකේ තේරුමක් නැහැ. ඒ හින්දා එයා පොළත් එක්ක ආදරය කරන්න පටන් ගන්නත් ඉඩකඩක් තියනවා කියන කතාව ගැන විතරයි මම මේ මොහොතේදී ඔයාලට මතක් කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන. අද අපි මේ වෙලාවේදී ඔයාලට කතා කරන්න සූදානම් වෙනවා කියන කතාව තමයි මතක් කරන්න ඕනේ. ඉතින් ඔයා හිතන විදිහට කල්න මෙහෙම හැසිරීමෙන් කල්න ලොකු දේවල් ගොඩාක් අහිමි කරගන්නවා. පළවෙනි දේ ගැන කතා කරලා කල්න නැති කරගන්නවා චේතනාව. ඒක නම් හරිම අපරාධයක් විදියට අපි හැමෝටම පේන්නත් තියෙනවා කියන කතාව ගැන විතරක් මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්නට බලාපොරොත්තු වෙන කතාවක් විදියට තමයි අද මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන. අද මම මේ මොහොතේදී ඔයාලට මතක් කරන්න සූදානම් වෙනවා.